ස්ත්‍රියට තමන්ගේ මූණවත් අයිති නෑ. ස්ත්‍රියගේ මූණත් අයිති හදට. නීල් ආම්ස්ට්‍රෝන්ටත් ඉස්සෙල්ලා ස්ත්‍රිය හදට ගිහින්. ස්ත්‍රිය හදට වගේම ගඟටත් ගියා. එහෙම නැත්නම් ගඟේ ගියා. ස්ත්‍රිය හදට විතරක් නෙමෙයි ගඟකට නදියකට උපමා කරනවා. ගංගා නදී නදිනී ගෑනුනා එච්චරයි ස්ත්‍රිය වැලකට උපමා කරනවා. මරකට උපමා කරනවා. අන්තිමේට ගෑනුන්ට ඉතිරි වෙන්නේ උපමා විතරයි. පිරිමින්ට ගෑනු උපමාවක් විතරයි. ඉතාලම සුඛහිත නැත්තේ ඒකයි. උපමාවක් මිස ගැහණියක් නැත්තේ නේ. ඒ නිසා ගැහණු ඔක්කොම එකතු වෙලා උපමා විරෝධී